හොඳයි අයිබෝන් මම අද පෙන්නන YouTube එකේ ගොඩක් තියෙනවා මේ AC එක කතා කරන විදිය ගැන මෙවැනි සාමාන්‍ය අපිට ළඟ දරාසකයන් මේ ගන්න පුළුවන් පොඩි මෝටර් එකක් කොම්පියුටර් මෝටර් එකක් අරගෙන මෙතන මිලිමීටර් 5 තඹ කම්බියක් රෝල් කරලා දාගෙන ඊපස්සේ මිලිමීටර් 1.6 පොඩි දඟරයක් අරගෙන මිලිමීටර් 6 තඹ දඟරයක් අරගෙන ලොකු කොයිල් එකක් වගේ හදාගෙන ගොඩාක් YouTube channel වල තියෙනවා මේ විදේශී channel වල AC එකක් දාගන්න පුළුවන් කියලා කියන්නේ අපිට ෆෑන් එකට වගේ හයි කරන්න ඒ දඟරේ කූල් වෙනවා මමත් මේක try කරා ඒකයි මම කියන්නේ මේ කියන්න හදන්නේ මේකේ මේ විදිහට මෙන්න මෙතෙන්ට මේකේ ප්‍රෙෂර් කරන්නේ මේ පැත්තට මේ දඟරේ හරහා මේ දඟරේ හරහා ඊට පස්සේ මිලිමීටර් 1.6 දඟරේ හරහා මේකට ගෑස් එක ප්‍රෙෂර් වෙනකොට මේක කූල් වෙන බව තමයි ඒගොල්ලෝ පෙන්නන්නේ YouTube channel වල තියෙන විදිය. නමුත් මේකේ තියරි එක න්‍යාය හරි. නමුත් මම ඔයාලට පෙන්නන්නම් මේක උත්සාහ කරාම වෙන දෙයක්. දැන් නම් පෙන්නන්න. මට වායු සමීකරණ සලකලා දාගන්න ගෑස් සොයාගන්න බැරි වුණා. කැම් ගෑස් එක පාවිච්චි කරනවා මේ වෙනුවට. මිලාගන්න මේකේ තියෙන ආකාරය
ඇතුළත් කරේ මම මේ කලින් කරලා බැලුවා. මේකේ ඇතුළේ ගෑස් මේකේ සීල් එක සාමාන්‍ය අපිට YouTube වල තියෙන විදිහට පෙනෙන මේ විදිහේ මෝටරයක් මේක කොම්ප්‍රෙසර් එකක්. ඒ වුණාට මේකේ සීල් එකට මේක දරා ගන්න බෑ. මේක ගොඩාක් ගෑස් වලද කරාම මේක මේ පැත්තෙන් ලීක් කරනවා. ඒ විතර නෙවෙයි මේක සාමාන්‍ය අපි ලීක් නොකර තිබිලා අපි චෙක් කරන්න අපි මේකට පවර් දුන්නොත් එහෙම මෙතන බ්‍රස් වල තියෙන ස්පාර්ක් එකත් එක්ක මේ ගෑස් එක සම්පූර්ණ මේක ගිනි ගන්නවා. ඇත්තටම මම මේ වීඩියෝ එක කරේ මේක try කරලා බලන්න හොඳ නැති දෙයක් නිසා. ගොඩාක් channel වල තියෙනවා මේක මේ විදේශී channel වල ගොඩක් තියෙනවා. ඒකයි මට මේක පෙන්වන්න ඕන.